අපි පොඩි ගමනක් යන්නේ මේ හදිසියෙ තමයි ලැහැත්තුනේ. පරණ පැත්තට තමයි යන්න හදන්නේ. හරි. අපි ගිහින් බලමු කොහෙටද යන්නේ කියලා. අපි යන්න හදන්නේ ගොඩගම කියන මේ ගමේ තියෙන මේ පොඩි හොටෙල් එකකට. පොඩි කන්දක් උඩ වගේ තමයි දැක්ක විදිහට තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද ඒ තැනට කියලා. උඩගම පාර කියන පාරේ තමයි මේ යන්න තියෙන්නේ දැන්. ඊට පස්සේ මෙතනින් දකුණට උඩගම පාර. මේ පරිසරයත් මේ නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ පොඩි එකනා ගැඳුමකෝ. අයා ගාව. අපරාධ වැන්න ගාවේ. අපි යන්නේ මේ සෙරන්ටි විලේජ් කියලා මේ තැනකට. මේ ඇතුලේ මේ පාදුක්කේ ඇතුලේ මේ ගමකට තමයි යන්නේ මේ. කන්දක් තමයි නගින්නේ. බලමු පොඩි ඇල්ලකුත් මගදී හම්බුණා. තව කිලෝමීටර් 3ක් තියෙනවා යන්න. මේ පාරේ මේ යනකොට රැහැයියෝ කෑ ගහනවත් ඇහෙනවා. යන්නේ මේ බස් එහෙමනම් අඩු ඇති මේ පාරේ. අමත කෝල් එකකුත් තියෙනවා. අපි මේ කන්දක් නගිනා වගේ තමයි දැනෙන්නේ. එමි කඩ තියෙනවා. වෙන තැන. අදින්දා. ඇතුළට යද්දිම තියෙනවා පොඩි විලක් වගේ සීන් එකක්. වතුර පාරක් යනවා මෙතනින්. අපි යන පාරෙන. රිසෙප්ෂන් තියෙනවා, පාකින් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ ඇතුල් වෙද්දි මෙහෙම තියෙන්නේ. විලක් තියෙනවා. මේ ඕපනින් එක මෙහෙම තියෙනවා. ස්වභාව විදියට ලස්සනට arrange කරලා තියෙනවා. අතන pool එක තියෙනවා. එතන පොඩි ඇල්ලක් විදියට ලස්සනට තියෙනවා. මුලින්ම පරිසරය ගැන කියන්න ඕනේ. පරිසරය මාර cool.
අපේ කට්ටිය මේ ගොඩක් ගස් කොළන් වලට ලැබි හින්දා අපේ කට්ටිය ඉන්නේ කැලේ. කැලේ අපේ ප්‍රදේශේ තමයි ඉන්නේ. ගස් කොළන් වැඩි. හරින්නේ අපේ කට්ටිය. ස්වභාවික වතුර තියෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. මේ ඉන්නේ අද අපිත් එක්ක ආපු කට්ටිය. ඒගොල්ලන්ගේ මේ තේවත්තක් මේන්ටේන් කරනවා. තේවත්තක් මැද්දේ තමයි තියෙන්නේ. මේ සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේක මේ කොළඹ පැත්තේ අයට එන්න තියෙන හොඳම තැන. ඒ කියන්නේ ළඟයි ඩේ අවුට් එකක් වුණත් එන්න හොඳම ප්ලේස් එකක් මේ මෙතන මොකක් හරි පිට්ටනියක් තියෙනවා. ලොකේෂන් හදලා තියෙන්නේ මේ ස්වභාවික විදිහට මාරම ලස්සනට arrangement එක කරලා තියෙනවා මේ තේවත්ත ඒ විදිහටම තියෙන. තේවත්ත මැද්දේ තමයි මේ අර චූටි අය සෙල්ලම් කරනවා. මම එහෙට ගිහින් පෙන්නන්න. ගස් කොළන් වලට හානියක් නොවෙන්න. මෙතන වොලිබෝල් කෝට් එකක් තියෙනවා. මේ ඇලත් එක්ක තමයි මේගොල්ලෝ මේ පූල් එක ගහලා තියෙන්නේ. අපේ තව මේ යාළුවෝ දෙන්නෙක් එනවා. අබ්බුවා කො අබ්බුවා ඉන්නවද? ඒගොල්ලන්ගේ මේ රූම්ස් තියෙන්නේ මෙහෙම. කිසිම රස්නයක් නෑ. ගස් කොළන් එක තමයි මේ හැම රූම්ස් එකක්ම සයිට් කරලා තියෙන්නේ.
බලමු මේගොල්ලන්ගේ උඩ පූල් එක කොහමද කියලා. මෙතනත් ලස්සන view එකක් තියෙනවා. Wow. ලන්ච් එක රෙඩි වෙන්නේ මෙන්න මෙතන. මාර view එකක් එක්ක ලන්ච් එක ගන්න තියෙන්නේ මෙතන. අපේ එක්කෙනත් එනවා චුට්ට නම් නිදි. ඒවත් ඇති. මෙතන වොලිබෝල් ගහන්න පුළුවන්, බැඩ්මින්ටන් ගහන්න පුළුවන්. ළමයි ලොකු කන්දක් තියෙන්නේ. අන්න අර මේ විල් කෑල්ල එතනින් පහළට යනවා වතුර. කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මෙතන පූල් එක ළඟට. කට්ටිය ටිකක් ඇවිල්ලා ඉන්නවා. මෙතෙන්ට මේ පූල් එකට මාර view එකක් තියෙන්නේ. අපේ කට්ටියත් ෆොටෝ ගන්නවා ඈ. නංගි විල්ලනවා. අපි දෙන්නගෙත් ගහගන්න හදලා. ඌටි අය මාර ආපල් එකක් ගන්නවා. අයියෝ.
එක්කෙනෙක් එන්න කියනවා මට ෆොටෝ ගහන්න. ලස්සන බුෆේ එකක් තියෙනවා. ලස්සන view එකක් එක්ක කෑම ගන්න තමයි තියෙන්නේ. අපේ එක්කෙනා යනවා මේ කුටි එක්කෙනත් එක නාන්න. එයින් චූටි යාළුවෙක් ඉන්නවා. අපේ කට්ටිය උදේ කෑම ගන්නවා. බං ඔය අද තමයි මෙහෙම හරි අන්න කපල්ලයක් ඉන්නවා.
මොකක්ද නාලා එනවා කට්ටිය. මේ වගේ view එකක් තියෙනවා මේකට. මේ තියෙන rooms තව අර උඩක් තියෙනවා. තව උඩත් balcony එකක් තියෙනවා. cool area එකක් තියෙනවා. චූටි පොඩ්ඩෝ එක එක අයට හැමෝටම මේ එක එක ගේම්ස් තියෙනවා කරන්න. මේ පැත්තේ පේනවා ඔය පැත්තේ අර ඉරව්වත් එක්ක පේනවා අඩු. චූටි අර මාළු අතර නෑ. චූටි යාළුවෙක් මේ මාළුන්ට කේක් දානවා කේක්. මේ ඉන්නේ ඉන්නේ. ආලෝ මේකේ කිනෝරු ඔය උන් තමයි මනමාලේ. තව සාමාන්‍ය එකේ කිනෝ අතන යන්න අරින්න. අරින්න අතන. එතන දෙකයි අරින්න අතන. අයියෝ පොඩි උන් ටිකවනේ. ආයි රටකල්. දැන් අර එතන බලන්නේ මොනවද හරින්නේ අංග මේ පැත්තෙන්ද? ඕනේ ආ ලොකේ ගාන තුඩේ කයිනෝ ඒ මයි කාලෙද? හරියට කමන්නේ පේන්නේ නැහැ කාටවත්. අන්න අරකම කාලේ. අම්මා ටයිගර් එකේ. චුන්දේ. යාර නයික් වගේ නායක කුමාරයෙකුත් ඉන්නවා මේ විලේ. චුන්දේ. නේද? චුන්දේ. චුට්ටක් එන්න. සමාලු වෙයි. ඔව්. නෙවෙයි. මේ අර අර මේ වැව් මාළුත් දැන් වැව් මාළු කරේ යන්නේ අර ඌලගේ මේ ඔළුව ලොකු යන්නේ. කොටනවා දෙකද කොටන ආර කියන්නේ නෙමෙයි අපි දැන් යන්න හදන්නේ මේගොල්ලන්ගේ හවසට ස්නැක් එකක් එක්ක ටී දෙනවා. ඒකට මේ වගේ අයිටම් ගේම්ස් තියෙනවා. කට්ටියක් පූල් ප්ලේ කරනවා. කරම් ප්ලේ කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ මේ හවසට එහෙම මේ පූල් එකේ එහෙම මාරම කූල්. දවලුත් එහෙමයි. සෑහෙන කූල් මේ පූල් එකේ මේ නාද්දි ඕනම රස්නේ වෙලාවක වුණත් මේ එළියට බහලා ඉන්න පුළුවන් මේ හරි විතරම් පරිසරයේ කූල්. මේ දෙන්න තමයි අපිව රෙකමන්ඩ් කරේ මෙතෙන් දෙන්න කියලා. හවසට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් පිටත් වෙනවා එහෙන් සෙරන්ටි විලේජ් කියලා තමයි මේකට කියන්නේ. තියෙන්නේ හොරණ ගොඩගම පාරේ. හොරණින් ගොඩගම පාරේ.
ලස්සනයි දවසක් ගත කරලා යන්න. හොඳ තැනක් මේ ලස්සන තැන. නිස්කලංක තැන. රස්නේ හිම අඩු. කොළඹ පැත්තේ ඉන්න අයට ලේසියෙන්ම එන්න පුළුවන් දුර අඩු තැනක්. කෑමත් හොඳයි. මම රෙකමන්ඩ් කරනවා ඇවිල්ලා විනෝද වෙලා යන්න.